ගන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්ම දණ්ඩාහේන ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ රුවින් උදිත්ම බස්නායක. මේ පුංචි සාහිත්‍යවේදී සාහිත්‍යකරු නිර්මාණකරු සාහිත්‍යවේදීන් වෙන්න යන ගමනක ආරම්භය වුන් අද නිවේදිකාවේ ජාතික වේදිකාවකදී බොහොම අභිමානයෙන් අතර ගන්න වෙලාවේ දෙමාපියන් ඕන දැනුවත් කරන්න මේ ඉන්න ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප කෝණයට අහුවන විදිහට ඔන්න වැඩි ඉන්න කියලා මේ ගන්න ඡායාරූපය උන්ගේ ජීවිතය වෙනස් කරන ඡායාරූපයක් වෙන්න පුළුවන්. හොඳයි. මෙතනින් යන්න හරිසියක් නෙමෙයි මොකද අද ලැබුණේ කියලා බලන්න. හොඳයි. ප්‍රාථමික අංශයේ කතන්දරයක් ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සිංහල මාධ්‍යයේ දෙවන ස්ථානයේ දීලා ගන්නේ මාතලේ කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ කෝරළේ ගෙදර දිනිති ඔමායා කෝරළේ. ඒ වගේම තමයි මේ පුංචි පැටවුන්ට වෙන්න ලැබෙන අනුරෝධන හඬ සමහර විට ලෝකයේම විශිෂ්ටම සාහිත්‍යවේදී නිර්මාණය කරන දැනට ඔය අක්කොල සංඛණ්ඩයේ තියෙන හයිය හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට අපි නිර්ලෝභීව තමන්ගේ කුලියත් එකතු කරමු. ප්‍රාථමික අංශයේ කතන්දරයක් ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සිංහල මාධ්‍යයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දිනුමි උදම්සා ජයසිංහ. Then we move on to the post-primary section, Children's Stories Composition, English Medium. Third place goes to